ආය මට දැන් මතක් වෙන ටිකක් මම කියනවා. එහෙම ගොඩක් දැන් කාලෙකින් කතා කරලා නැහැ. ඒ විදිහට හරි. බත් පැකට් එකටත් ඔහොම නමක් තියෙනවා. හරි. ඔයාලා හිතා ගන්න බැරි නමක් තමයි තියෙන්නේ බත් පැකට් එක. හරි. බත් පැකට් එක කියන්නේ කාක්කා කියලා. හරිද? කාක්කා. හරිද? කාක්කා කියලා තමයි කියන්නේ. ඒතර කවුරු හරි කොල්ලෙක්ගේ ගෙදරින් ඇවිල්ලා හරි ඌ ගෙදර ඉඳලා ඔය සතියන්තර ගිහිල්ලා ඇවිල්ලා හරි බත් එකක් අරන් එනවනේ සාමාන්‍යයෙන් අර ඔයාලා මේ ක්ලාස් වලට කෑම ගේන්න ගේන මේ අර හුඤ්ඤං බත් එක වගේ නෙවෙයි ටික ලොකු බත් එකක් ගේනවා. නැත්නම් ඉතින් හොස්ටල් එකක ඔක බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ බත් එක ගෙනල්ලා දිගහැරලා ඌ කෑ ගහනවා. හෝල් එකට මෙහෙන්න හරි හොස්ටල් එකේ හෝල් එකට මෙහෙන්න කාක් 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 කියලා කෑ ගහනවා. ඔයා විශ්වාස කරන්න සමහර වෙලාවට දැන් මම කියන්නේ මේක මවා ගන්න නම් හොස්ටල් එකේ වීඩියෝ එකක් කරේවා ඇතුළේ දකින්න ඕනේ. මේ එක ෆ්ලෝ එකක් කියලා කියන්නේ සෑහෙන දිගයි. සෑහෙන කාමර ගොඩක් තියෙනවා. සහ එහෙම ෆ්ලෝ කීපයක් තියෙනවා. සමහර ඔය කාක් සද්ද ඇහිලා ඒ ෆ්ලෝ එකේ වුන් විතරක් නෙවෙයි. හරි? උඩ ෆ්ලෝ වල වුණුත් අර පඩිපෙල් බාගෙන දුවගෙන එනවා ඒ කාමරේ. හරි? එතකොට එතන අර සිංහලද දෙමළද හරිද? ඒව නැහැ. හරි ඒ ඔක්කොම මොන මේ මොකද්ද බෙන්තර ගඟින් මෙහාද ඒව නැහැ. හරිද? කෑම එකක් වුණාම ඉතින් ඔක්කොම ටික එකට.